අපි බලමු ස්ප්‍රින්ක්ලර් පද්ධතියක් කොහොමද හදාගන්නේ කියලා. එතකොට ශේෂ්ත්‍රය විවිධ පලා වර්ග, ඒ වගේම උඩරට එළවලු වර්ග, ඒ වගේ දේවල් අපි මේකේ වගා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට දැන්ට වගා කටයුතු කරලා තියෙනවා කංකුම්, රාබු, ඒ වගේම කැරට්. ඒතර මේ කොටසට අපි ස්ප්‍රින්ක්ලර් පද්ධතියක් අපි හදාගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒකට අඟල් දෙකේ බටේ තමයි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අඟලේ බට මෙතන තියෙනවා. අඟල් එකමාරේ බටක් තියෙනවා. අපි බලමු මේක කොහොමද ඉදි කරන්න කියලා. දිගරින්න ඕනේ. එතකොට සුහුරු මිරිස් වගාව, ඒ වගේම මාළු මිරිස්, නයි මිරිස් වැනි වගාවක් කිරීමට තමයි මේ බෑග් සූදානම් කරලා තියෙන්නේ. අපිට ජල ප්‍රභවයේ විදිහට මේ ඉඩමින් අපිට ජලය ලබා ගන්න වෙන්නේ. ඉඩමේ කොනකට මායින් වෙලා තියෙන ටර්බිඩිටි එක වැඩි. පිළියගේ තත්වය කොහොමද කියන එක ස්ථිර වශයෙන් කියන්න බෑ. එහෙනම් ෆිල්ටර්ස් දෙකක් භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අද අපි ස්ප්‍රින්ක්ලර් පද්ධතිය ඉස්සෙල්ලා ඉදි කරන නිසා එයට අපි භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙෂ් ෆිල්ටර් එකක් විතරයි. එතකොට මේ ස්ථානයේ ඉඟුරු වගාවක් කිරීමට නියමිතයි. එතකොට මේ ස්ථානයේත් අපි ස්ප්‍රින්ක්ලර් පද්ධතියක් තමයි ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට ජලය පහසුවෙන් යොදා ගන්න පුළුවන්. එතකොට කන්ට්‍රෝල් පැනල් එක අපි මේ ස්ථානයේ ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ළඟට බටයක් යොමු කරලා අපි බලාපොරොත්තු වෙනවා ජලය ලබා ගන්න. ඒතර ප්‍රධාන බටය අපි මේ ඉඩමේ කොන අයින දිගේ මේ විදිහට දිගටම ඉස්සරහට ගෙනියලා ඉස්සරහා අපි වගා කරන්න බලාපොරොත්තු වෙන කොළ එළවලු වගාව ආදී වගාවන් වලට ජලය සම්පාදනය කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මෙතන මුලින්ම ස්ප්‍රින්ක්ලර් පද්ධතිය, මෙතන යන ස්ප්‍රින්ක්ලර් පද්ධතිය සහ ඉදිරි කොටසේ යන ස්ප්‍රින්ක්ලර් පද්ධතිය තමයි ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර. එතකොට මෙන්න මේ විදිහට ප්‍රධාන නලය මේ වෙනකොට එලාගෙන තියෙනවා. ඊළඟට උප ප්‍රධාන නලය විදිහට අඟල් 1.5 නැත්නම් මිලිමීටර්ස් 50 HDPE පයිප් එක යූස් කරලා තියෙනවා. එතකොට මේ ස්ප්‍රින්ක්ලර් පද්ධතිය සවි කිරීමට අපි පැයට ලීටර 500 ඩිස්චාර්ජ් එක තියෙන ස්ප්‍රින්ක්ලර්ස් යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ බට අපි සවි කරනවා මෙතනින් මේ ආකාරයට අඟලේ HDPE පයිප් එකට. එතකොට මේ විදිහට નિયમિત දුරෙන් මොකද රේඩියස් එක විශේෂයෙන්ම අපි සලකලා බලනවා ඒකාකාරීව වගාව තෙමෙන්න අවශ්‍යයි. එතකොට මේ රේඩියස් එක අනුව තමයි අපි නොසල් වල ස්පේසින් එක ඩිසයිඩ් කරන්නේ. මේ විදිහට උප ප්‍රධාන හැම නලයකටම වගේම පරාමයක් සවි කරලා තියෙනවා. මොකද මේක වගා කරනකොට සෙක්ෂන් වයිස් වගා කරන්න පුළුවන්. එකවර වගා කරන්නේ නැති වුණොත් එතකොට අපි මේ විදිහට HDP පරාම සවි කරලා තියෙනවා. ඒත් අද දින මේ බටවලට ස්ප්‍රින්ක්ලර් පද්ධතිය අඟලේ බටේට සවි වෙන ස්ප්‍රින්ක්ලර් පද්ධතිය සවි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉඩමේ කොනකට මායින් වෙලා තියෙන මේ කඩුවෙල ප්‍රදේශයේ ඉඩමට කොනකින් මායින් වෙලා තියෙනවා කැලණි ගඟ. එතකොට අපි මේ කැලණි ගඟෙන් තමයි වතුර ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට කන්ට්‍රෝල් පැනල් එක එහෙම නැත්නම් ප්‍රධාන පරිපථය මේ විදිහට සකස් කරලා තියෙනවා. එතකොට මේ විදිහට ගඟෙන් ඉඳන් එන බටය මේ විදිහට මෙතනට සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට අපි එයාර් රිලීස් වැල් එකක් සවි කරලා තියෙනවා මේ ස්ථානයේ අඟලේ
ඒ වගේම මෙතන හයි කරලා තියෙනවා ස්ක්‍රීන් ෆිල්ටර් එකක්. එතකොට පළවෙනි පෙරීමක් විදිහට තමයි අපි මෙතන ස්ක්‍රීන් ෆිල්ටර් එක පාවිච්චි කරන්නේ. මම කිව්ව විදිහට මේ පද්ධතියට අපි ෆිල්ටර්ස් දෙකක් භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පළවෙනියට තියෙන ස්ක්‍රීන් ෆිල්ටර් එක. එතකොට මේ ස්ක්‍රීන් ෆිල්ටර් එකේ හයි කරන අත විශේෂයෙන්ම වැදගත්. අපි වැරදි අතට සවි කරොත් ඒක පීඩණයට බලපානවා. ඊළඟට වතුර නිවැරදිව අපේ වගාවට ලැබෙන්නේ නැති වෙනවා. ඊළඟට වෙන්චූරි පද්ධතිය මේ ස්ථානයේ සවි කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම ස්ක්‍රීන් ෆිල්ටර් එක මුලින් හයි කරලා තියෙනවා. ඊළඟට තමයි වෙන්චූරි පද්ධතිය මෙතන හයි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දැන් මේ ශේෂ්ත්‍රයේ මම කියපු විදිහට ඉස්සෙල්ලම ස්ප්‍රින්ක්ලර් පද්ධතිය තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ ස්ථානයේ තියෙන නයි මිරිස්, ඒ වගේම මාළු මිරිස්, ඒ වගේම මිරිස් එවැනි වගාවන් වලට ජල සම්පාදන පද්ධතිය පසුව තමයි සවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඒ පද්ධතිය සවි කරනකොට මෙන්න මේ ස්ථානයේ ඉඩ තියලා තියෙනවා මෙතනට ඩිස් ෆිල්ටර් එකක් දාන්න. එතකොට දැන් අපිට පිරිසුදු වතුර, ඒ කියන්නේ පළවෙනියටම ගඟේ තියෙන කැදලි ප්‍රමාණය වැඩි. එතකොට ඒකෙන් පෙරනවා පළවෙනියටම ස්ක්‍රීන් ෆිල්ටර් එකේ මෙතනින් පෙරලා ඉවර වෙලා අපිට වෙන්චුර පද්ධතියෙන් අපි අර බෑග් වලට ඉරිගේෂන් එක සවි කරනකොට එතන වෙන්චුර පද්ධතියෙන් අපි පොහොර සප්ලයි කරනවා. ඊළඟට මේ ස්ථානයේ ඉඩ තියලා තියෙනවා අපිට ඩිස් ෆිල්ටර් එකක් සවි කරන්න. එතකොට ඩිස් ෆිල්ටර් එකෙන් පෙරිලා තමයි පද්ධතියට පොහොර ඇතුල් වෙන්නේ. එතකොට දැනට ස්ප්‍රින්ක්ලර් පද්ධතියට අපි මේ වෙන්චුරි පද්ධතිය භාවිත කරන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන එක ෆිල්ටරයක් භාවිත කරලා පෙරීම සිද්ධ කරලා පද්ධතියට වතුර ඇතුල් කරගන්නේ. ඊළඟට මෙතන ප්‍රෙෂර් ගේජ් එක සවි කරලා තියෙනවා. ඊළඟට මෙතන PVC වලින් පස්සේ අපි එයින් එහාට high density polyethylene කියන මෙම බට භාවිත කරලා දෙනවා. මොකද මේක මිල අඩුයි ඇත්තටම. අපි PVC වලින් සාමාන්‍යයෙන් ජල සම්පාදන පද්ධති දිගටම ගහන්නේ නැහැ. එතකොට වියදම වැඩි වෙනවා. ඊළඟට ඉඟුරු වගාව සඳහා යන HDP pipe එක අඟල් 1.5ට reduce කරලා අපි මෙතන කරාමයක් සවි කරලා තියෙන අවශ්‍ය වෙලාවට වහගන්න. ඊළඟට මෙම කොටසට මේ විදිහට ජලය ගෙන යන්න නල එලලා මේ විදිහට සකසලා තියෙනවා. මේ ඉඩම මීටර 30ක් තමයි බෙදලා මැදින් අරගෙන තියෙන්නේ. එතන මේ විදිහට අඟලේ බටයකට සවි කරන්න පුළුවන් નિયમિત මල් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන ධාරිතාවය, ඒ කියන්නේ මේ බටේ දිගටම අපිට මල් හයි කරාට අපිට නිවැරදි පීඩණයෙන් මේ මල් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. සාමාන්‍යයෙන් 0.5 1.5 අතර ප්‍රෙෂර් එකක්, බා ප්‍රෙෂර් එකක් අවශ්‍ය වෙනවා මේ මල් ක්‍රියාත්මක වෙන්න. මල් වලින් වතුර නිකුත් කරන්න. එතකොට ඒ අදාළ කැල්කියුලේෂන් එක අනුව තමයි අපි මේ විදිහට සකස් කරලා තිනේ. එතකොට මේ විදිහට දැන් ස්ප්‍රින්ක්ලර් නොසල් එක හයි කරලා තියෙනවා. පැයට ලීටර 500ක ඩිස්චාර්ජ් එකක් මේ නොසල් එකෙන් ලබා දෙනවා. ඒ වගේම මේ බටේ දානකොට විශේෂයෙන්ම අපි උප ප්‍රධාන බටේ දානකොට මේ විදිහට අයිනෙන් දාලා තියෙනවා. මොකද මේක පහසුවෙන්ම මැදින් ගන්න තිබුණා. එහෙම ගත්තේ නැත්තේ මේ වගා කටයුතු කරනකොට, බිම පෙරලන වගේ කටයුතු කරනකොට ඒ විදිහට බට ගොඩක් ෆීල්ඩ් එක මැද්දෙන් වැටිලා තිබුණොත් ඒ වගා කටයුතු කරගන්න අපහසු වෙනවා. බිම් පෙරලන කටයුතු. ඒ නිසා මේ විදිහට කොනෙන් අරගෙන තියෙනවා. කොනෙන් අරගෙන මැද්දට අරගෙන තියෙන එක. මේ විදිහට එතකොට ෆුට්වැල් එකක් දාලා කැලණි ගඟෙන් තමයි වතුර ලබා ගන්නේ. ඊළඟට මෙතන පාවිච්චි කරලා තියෙන අඟල් 2 ලීටර 27000 ඒ වගේම අඩි 90ට වතුර මෝටර එකක්. ඊට මේන් ඉදිරියට ඇල්කතින් පයිප් එක යනවා මේ විදිහට. ඊළඟට ෆීල්ඩ් එක පුරාවට අපි ගිහිල්ලා තියෙන ඇල්කතින් බටේ. මොකද අපිට PVC භාවිත කරන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි අවුවට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම මිල අධිකයි PVC වල.
ඒතර කන්ට්‍රෝල් පැනල් එක මේ විදිහට හදලා තියෙනවා. මම කලින් පෙන්නුවා. එතකොට මේකේ දැනට තියෙන්නේ ස්ක්‍රීන් ෆිල්ටර් එකක්. මෙතනට ඩිස් ෆිල්ටර් එකක් එනවා. මේ ස්ථානයේ වගා කටයුතු ආරම්භ කරපුවාම එයා රිලීස් පැනල් එක මේ විදිහට ඊළඟට මේ ආකාරයෙන් බට පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මේ තමයි පළමු වරට. එතකොට වතුර දැන් නල සියල්ලම ජලයෙන් පිරෙන්න ඕනේ. පිරලා ඉවර වෙලා ස්ප්‍රින්ක්ලර් පද්ධතිය ක්‍රියාත්මක වෙන මුල්ම අවස්ථාව. වතුර මල් පද්ධතියට දැන් ක්‍රමක්‍රමයෙන් ප්‍රෙෂර් වෙනවා. ඒත් අපි සෙක්ෂන් එකක් විදිහට වහනවා. මෙන්න මේ ආකාරයට ඒකාකාරීව තෙමීමක් දැන් මේ විදිහට සිද්ධ වෙනවා. හරියටම මේ බටේ සෙට් කරලා තියෙන ස්ථානයට මේ වතුර නිවැරදිව සවි වෙලා නම් තෙමෙන්න ඕනේ. ඒ වගේම නිවැරදිව මේ ස්ථානට තෙමෙනවා. ඒ වගේම මේ නොසල් එකෙන් එන වතුර එක ඕවර්ලැප් වෙන්න ඕනේ. ඒත් මේ විදිහට හරියටම තෙමෙනවා. යම් ප්‍රමාණයක් අපි ක්‍රියාත්මක කරායින් පස්සේ මේ වෙටින් පැටර්න් එක අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට කැරට් වගාවකට ඒකාකාරීව තෙමීමක් සිදු වෙනවා. දැන් අනික් ලයින් එකට මාරු කරනවා. එක සෙක්ෂන් එකකට නොසල් 20ක් දාලා තියෙනවා මෙතන කැල්කියුලේෂන් එක අනුව. ඒකාකාරීව වගා බිම තෙමීමක් සිදු වෙනවා. හෝස් එකකින් වතුර දානවට වැඩිය කාලය වේලාව ශ්‍රමය ඉතුරු කරගෙන ගස් වලට හානියක් නොමැතිව විශේෂ ස්ප්‍රින්ක්ලර් පද්ධතියක ගස් වලට උඩින් වතුර වැටෙන්නේ. ඒක හෝස් එකක් හදන් ගියොත් මේ වගාවන් හානි වෙන්න පුළුවන්. එහෙම නොවි මේ ආකාරයෙන්
තෙමීමක් සිද්ධ කරගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ දැනුවත් වෙන්නේ නැති කියලා. මේ කැලණි ගඟෙන් ජලය අරගෙන මේ කඩුවෙල ප්‍රදේශයේ කරපු ප්‍රොජෙක්ට් එකක්. ඔබට අවශ්‍ය ජල සම්පාදන සැපයුම් පද්ධති සවි කර ගැනීමට ඩ්‍රිප් ඉරිගේෂන් ඒ වගේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් ඇතුළු ඕනෑම ඉරිගේෂන් ක්‍රමයකට ජලය සම්පාදනය කර ගැනීමට අවශ්‍ය නම් කන්ටැක්ට් කරන්න. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ස්තුතියි.